මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ටෙරාෆෝම් ගැන. මොකද්ද මේ ටෙරාෆෝම් කියන්නේ? ටෙරාෆෝම් කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් කෝඩ් වලට යූස් කරන්න පුළුවන් ටූල් එකක්. හරි බලමු අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් කෝඩ් කියන්නේ මොකක්ද කියලා. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් කෝඩ් කියන්නේ අපිට අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් කෝඩ් එකක් යූස් කරලා ක්‍රියේට් කරගන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් දැන් හිතන්නකෝ අපිට AWS එකේ VPC එකක් ක්‍රියේට් කරන්න ඕනේ. අපිට ඒක පුළුවන් අපේ AWS account එක log වෙලා ඊට පස්සේ console AWS console එකෙන් VPC එකක් ක්‍රියේට් කරන්න ඊට අදාළ details දීලා. එහෙම නැතුව අපිට ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක, ඒ කියන්නේ VPC එක කියන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපිට manually create කරන්න නැතුව අපිට පුළුවන් ටෙරාෆෝම් වගේ ටූල් එකක් යූස් කරලා කෝඩ් කරන්න. ඒ කියන්නේ ටෙරාෆෝම් කෝඩ් එකක් ලියලා අන්න ඒ කෝඩ් එක රන් කරලා අපිට පුළුවන් VPC එකක් AWS ඇතුලේ ක්‍රියේට් කරන්න. එතකොට අපි ටෙරාෆෝම් යූස් කරලා අපිට පුළුවන් එතන VPC එක AWS එක ඇතුලේ ඔටෝමැටිකලි ක්‍රියේට් කරන්න. දැන් ඇයි අපිට මේ ටෙරාෆෝම් වැදගත් වෙන්නේ? දැන් හිතන්නකෝ අපිට ඕනේ VPCs 10ක් ක්‍රියේට් කරන්න. ඒ කියන්නේ AWS එක ඇතුලේ VPCs 10ක් ක්‍රියේට් කරන්න ඕනේ. එතකොට අපිට දැන් මැනුවලි ක්‍රියේට් කරන්න ගියොත් අපිට ඒ එකින් එකට අදාළව VPC එකේ name එකක් ඊට පස්සේ IP addresses allocate කරලා ඒ විදිහට එකින් එක තමයි අපිට VPCs ක්‍රියේට් කරන්න වෙන්නේ. හැබැයි එහෙම කරන්න ගියොත් අපිට යන ටයිම් එක වැඩි. නමුත් අපිට පුළුවන් එක කෝඩ් එකක් ලියලා ඒ කියන්නේ අපිට එක ටෙරාෆෝම් කෝඩ් එකක් ලියලා ඒක රන් කරලා VPCs 10 ඔටෝමැටිකලි එකපාරම ක්‍රියේට් කරගන්න. මෙන්න මේ වගේ ඒවට අපිට ටෙරාෆෝම් යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේකේ බෙනිෆිට් විදියට ගත්තොත් අපිට අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් මැනුවලි ක්‍රියේට් කරන්න නැතුව ඒක ඔටෝමේට් කරන්න පුළුවන්. ඒ වගේම අපේ කන්සිස්ටන්සි එක තියාගෙන යන්නත් පුළුවන්. අනිත් එක තමයි දැන් අපි දැන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ක්‍රියේට් කරන්න අපි කෝඩ් එකක් ලියන්නේ. අන්න එතකොට අපිට මේ අපේ කෝඩ් එක Git වගේ යූස් කරලා version controlling system එක include කරලා ඒක හරහා අපිට අපේ කෝඩ් එක අරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ වගේ කෝඩ් එකක් යූස් කරලා GitHub වගේ tool එකක් through අපේ කෝඩ් එක collaborate කරගෙන අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් පහසුවෙන්ම ක්‍රියේට් කරගන්න. ඒ වගේම Terraform ගත්තම මල්ටි ක්ලවුඩ් සපෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ AWS, Azure, Google Cloud වගේ හැම ගොඩක් ඒවට මෙන්න මේ Terraform සපෝට් කරනවා. දැන් Terraform කෝඩ් එකක් ගත්තම ඒක කොහොමද තියෙන්නේ? දැන් අපි Python කෝඩ් එකක් ලියනවා නම් අපිට අපේ ෆයිල් එකේ name එක දීලා .py කියලා දුන්නම ඒක Python ෆයිල් එක. ඒ වගේම Terraform ෆයිල් එකක් අපිට .tf වලින් ස්පෙસિෆයි කරන්න පුළුවන්. එතකොට .tf ෆයිල් එකක් කියන්නේ අන්න ඒක Terraform ෆයිල් එක. දැන් Terraform ගත්තම දැන් Terraform එක අපිට කෝඩ් එක දැන් ඒක වැඩ කරන විදිහ ගත්තොත් Terraform අපි කෝඩ් එක ලියන්න පුළුවන්. ඊට පස්සේ Terraform initialize කරන්න පුළුවන්. මෙන්න මේ initialization part එකේදී වෙන්නේ අපේ Terraform plugin download කරන එක. ඊට පස්සේ Terraform planning stage එකට අපිට යන්න පුළුවන්. ඊට පස්සේ planning stage එකෙන් පස්සේ Terraform අපිට apply කරන්න පුළුවන්. අන්තිම step එක විදියට අපි apply කරපු Terraform එක අපිට අවශ්‍ය නම් අපිට ඒක destroy කරන්නත් පුළුවන්. Terraform destroy කියන command එක use කරලා. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලාම තියාගන්න.